වාහනයක් නතර කරන හරිම විදිය. මම දන්නවා ගොඩක් අය කරන එන්ජින් එක ඕෆ් කරා ගියර් ලීවර් එකෙන් නැත්නම් ගියර් ෂිෆ්ටර් එකේ ඒකේ පාකින් ඇප්ලයි කරනවා නේද? දාලා හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා දුරවල් ටික ලොක් කරලා දාලා යනවා නේ ඔච්චරනේ. මෙන්න හරි ක්‍රමේ. ඕන් දැන් වාහනේ කාර් පාක් එකේ බ්‍රේක් කරලා නැවතුවානේ. එන්ජින් එක ඕෆ් කරා. හරි. ඊළඟට පාකින් දැම්මා. සමා වෙන්න. ඒක වැරදි. එහෙනම් බ්‍රේක් එකෙන් කකුල ගන්න කලින් හෑන්ඩ් බ්‍රේක් ඇද්දා. ඊළඟට පාකින්. ඊළඟට බ්‍රේක් පැඩල් එකෙන් කකුල අහකට ගත්තා. ඕකේ. බ්‍රේක් හෑන්ඩ් බ්‍රේක් පාකින් බ්‍රේක් කෙන් බ්‍රේක් හෑන්ඩ් බ්‍රේක් පාකින් බ්‍රේක්. මොකද්ද මේ කරන්නේ? අපේ නවත්තපු වාහනේ බර අපි හෑන්ඩ් බ්‍රේක් එකට දීලා පාකින් පොසිෂන් එකට දාලා බ්‍රේක් පැඩල් එකෙන් කකුල ගන්න. හරි ඕකේ. ඔය අතරතුර කොතනදී ඔබ එන්ජිම ඕෆ් කරත් ඒක එච්චර අදාළ කාරණාවක් නෙවෙයි. ඕන අයියර් කෙනෙක්ගෙන් අහලා බලන්න. බ්‍රේක් හෑන්ඩ් බ්‍රේක් පාකින් බ්‍රේක්.